හයි ගයිස් ඉතින් කොහොමද ඔයාලට ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්න ලයිෆ් විත් ඉමා YouTube channel එකේ අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ හෙට එක්සෑම් එක නම් අද කොහොමද ඔයාලකට සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඔයාලා ගොඩක් අය එක්සෑම් වලට මුහුණ දීලා ඇති. ඒවට හොඳට ලකුණු ස්කෝර් කරලාත් ඇති. ඒත් හෙට එක්සෑම් එක නම් අද ඔයාලට ටිකක් බය හිතෙනවා. එක්සෑම් එක ගැන හිතලා ඔයාලා ස්ට්‍රෙස් වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයා පාඩම් කරපු දේවල් අමතක වෙලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා කලබල වෙලා ඉන්න නිසා ඔයා ගන්න හිතන් හිටපු ලකුණු ටිකත් අඩු වෙලා යන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද මේ එක්සෑම් එකට කලින් දවසේ ස්ට්‍රෙස් වෙන එක අඩු කරගන්නේ. එහෙම නැත්නම් කොහොමද එක්සෑම් එකට ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මොනවද මේ මම කතා කරන්න යන ටිප්ස් ටික කියලා. පළවෙනිම දේ තමයි එක්සෑම් එකට කලින් දවසේ ඔයා හොඳ කොන්ෆිඩන්ස් එකක් තියාගන්න ඕනේ. ඔයා මීට කලින් එක්සෑම් වලට මුහුණ දීලා හොඳට ලකුණු ස්කෝර් කරගත්ත එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් දැන් හෙට තියෙන එක්සෑම් එක ටිකක් අමාරුයි කියලා හිතෙන නිසා ඔයා දැන් මෙන්ටලි වැටිලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයා එක්සෑම් එක ගැන ඕනවට වඩා හිතනවා වෙන්නත් පුළුවන්. මේ දේවල් නිසා ඔයා ස්ට්‍රෙස් වුණොත් ඔයා හෙට එක්සෑම් එකට ගන්න හිතන් හිටපු ලකුණු අඩු වෙලා යන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී ඔයා කරන්න ඕනේ ඔයා මීට කලින් හොඳට එක්සෑම් ලියලා පාස් වෙලා තියෙන දේවල් මතක් කරගන්න. ඔයා කොහොමද කලින් එක්සෑම් වලට මුහුණ දුන්නේ? ඔයා කොහොමද කලින් එක්සෑම් හොඳට පාස් කරගත්තේ? මේ දේවල් ඔයා මතක් කරගන්න. එතකොට ඔයාගේ කොන්ෆිඩන්ස් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ හෙට එක්සෑම් එකට ගිහිල්ලා ඔයා පාඩම් කරපු දේවල් වලින් හොඳට එක්සෑම් එක රිලැක්ස් එකේ ලියලා ලකුණු ටික ගන්න විතරයි. ඊළඟ දේ තමයි ඔයා ගොඩක් වෙලාවට මතක් කරගන්න ඕනේ ඔයා මේ එක්සෑම් එකට කොච්චර මහන්සි වුණාද කියන එක. ඔයා මේ එක්සෑම් එකට සති ගානක ඉඳන් පාඩම් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගොඩක් පාස් පේපර්ස් ගොඩක් එක්සෑම් පේපර්ස් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කරලත් ඔයා තවමත් එක්සෑම් එකට බය නම් ඔයා මේ දේ ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා කොච්චර මේ එක්සෑම් එකට පාඩම් කළාද? කොච්චර පාස් පේපර්ස් කරාද කියන එක. මේ දේවල් ගැන හිතුවාම ඔයාට කොන්ෆිඩන්ස් එක හදාගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාට හෙට එක්සෑම් එකට ගිහිල්ලා හොඳට පිළිතුරු ලියා ගන්න. මොන ප්‍රශ්න ආවත් ඔයාට හරියට පිළිතුරු ලියා ගන්න පුළුවන් වෙයි. එක්සෑම් එකට කලින් දවසේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි ඔය අනිත් අයත් එක්ක කම්පෙයාර් වෙන එක නවත්තන්න ඕනේ එක. ඔයාලට සමහර විට හිතෙන්න පුළුවන් මෙයාලා මෙච්චර පාඩම් කරලා තියෙනවා. ඒත් මම මෙච්චර පාඩම් කරලා නැහැ. මෙයාලා මෙච්චර පේපර්ස් කරලා තියෙනවා. ඒත් මම මෙච්චර පේපර්ස් කරලා නැහැ. මෙයාලා අර වගේ පේපර්ස් කරලා තියෙනවා. ඒත් මම ඒ වගේ පේපර්ස් කරලා නැහැ. මේ වගේ දේවල් වලට හිතෙන්න පුළුවන්. ඒත් ඒ වගේ වෙලාවකදී හිතන්න ඕනේ ඔයා මොනවද පාඩම් කරේ? ඔයා පාඩම් කරපු දේවල් ගැන ඔයා කොන්ෆිඩන්ස් තියාගෙන ඔයාව කන්ට්‍රෝල් කරගන්න. එතකොට ඔයාට එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙයි. ගොඩක් වෙලාවට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ එක්සෑම් එක පුදුම කරදරයක්නේ කියලා හිතන එක. මේකත් ඔයා කරගන්න ලොකුම ලොකු වැරැද්දක්. හෙට තියෙන එක්සෑම් එක ගැන ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒක කොහොමද කරගන්නේ කියලා ඔයා හිත ඉන්නවා වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා එක්සෑම් එක ගැන නෙගටිව් හිතන විදිහ නවත්තන්න. පුළුවන් තරම් try කරන්න එක්සෑම් එක ගැන පොසිටිව් විදිහට හිතන්න. මේ එක්සෑම් එක ඔයාට හොඳ චැලෙන්ජ් එකක් වෙයි කියලා හිතන්න. මේ එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඔයාට කොච්චර හොඳ ඔපචුනිටිස් හම්බ වෙනවද කියලා පොඩ්ඩක් ඔයා හිතලා බලන්න. මේ එක්සෑම් එක ගැන ඔයා නෙගටිව් විදිහට හිතන එක නවත්තලා පොසිටිව් විදිහට හිතන්න ගත්තොත් ඔයාට හෙට තියෙන එක්සෑම් එක හොඳට perform කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ වෙද්දි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා එක්සෑම් එකට කලින් දවසේ රෑ වෙනකම් පාඩම් කරන්න. මේකත් ඔයා කරන ලොකුම ලොකු වැරැද්දක්. ඉතින් එක්සෑම් එකට කලින් දවසේ අපි අනිවාර්යයෙන්ම හොඳ නිින්දක් ගන්න ඕනේ. හොඳ නිින්දක් ලබා ගත්තොත් විතරයි අපි පාඩම් කරපු දේවල් අපිට හොඳට මතක හිටින්නේ. ඒ වගේම තමයි අපිට එක්සෑම් එක වෙලාවේදී මොකක් හරි ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නය ගැන හොඳට හිතලා බලලා උත්තර සපයා ගන්න පුළුවන් වෙන්නේ හොඳ නිින්දක් ලබා ගත්තොත් විතරයි. ඉතින් මේ වගේ දේවල් හින්දා ඔයා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට කලින් දවසේ හොඳ නිින්දක් ලබා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි ගන්න කෑම. ඉතින් අපි එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරනවා අපේ ඇඟට හොඳ කෑමක් ගන්නෙම නැහැ. ඉතින් මේකත් ඔයා කරන ලොකුම ලොකු වැරැද්දක්. අපි කෑම ගන්න නැතුව එක්සෑම් එකට ගියාම අපිට එක්සෑම් එක වෙලාවේදී බඩගිනි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ગેස්ට්‍රයිටික්ස් වගේ
අසනීපයක් හැදෙන්න පුළුවන්. මේ වගේ ලෙඩ හැදුනහම අපිට එක්සෑම් එකට හොඳට perform කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක් තමයි එක්සෑම් එකට කලින් දවසේ හොඳට කෑම ගන්න එක. ඒ වගේම තමයි එක්සෑම් එකට කලින් දවසේ හොඳ නිින්දක් ලබා ගන්නත් අමතක කරන්න එපා. ඔයා මේ දෙක අනිවාර්යයෙන්ම කරන්න ඕනි දේවල් දෙකක්. ඉතින් මං අදත් පුංචි ටිප්ස් ටිකක් තමයි ඔයාලට අරගෙන ආවේ එක්සෑම් එකට කලින් දවසේ කොහොමද අපි එක්සෑම් එකට රෙඩි වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් එයාලට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ගොඩක් ලස්සන වීඩියෝස් මගේ YouTube channel එකේ මං කරලා තියෙනවා. YouTube එකට ගිහින් Life with Ima කියලා search කරාම ඒ වීඩියෝස් වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ ඒක දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. බයි.